ආයුබෝවන් ඔයාලා හැමෝටම රසකුටිය YouTube නාලිකාවට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ තිත්ත නැතුව රසවත් විදිහට කරවිල ව්‍යංජනයක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඕනම කෙනෙක්ට මේ කරවිල ව්‍යංජනය හදලා රස බලන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මෙතන පොල් කිරි කෝප භාගයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මිරිස් කුඩු තේ හැඳකුත් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳි භාගයකුත් මම එකතු කරගන්නවා. අමු මිරිස් කරල් දෙකකුත් මම කපලා එකතු කරගන්නවා. ලුණු ගෙඩියකින් භාගයකුත් මම කපලා එකතු කරගන්නවා. ඉතින් ඇත්තට මේ කරවිල ව්‍යංජනේ තිත්ත නෑ. දැන් අපි මේ හොද්ද හොඳින් උතරව ගන්න ඕන. කරවිල ටික තිත්ත නැතුව උයා ගන්න ඉස්සෙල්ලාම අපි හොද්ද ලිපේ තියලා අපි හොද්ද උතරව ගන්න ඕනේ. ඉතින් හොද්ද ටිකෙන් ටික උතුරගෙන එනකොට බුබුලු දානකොට අපි හැන්දකින් හොඳට හැඳි ගන්න ඕන. නැත්තම් කිරි කැට ගැහෙන්න බලනවා. හොද්ද හොඳින් ඉතුරුවාට පස්සේ අපි කරවිල ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් අපි මේ විදිහට කරවිල උයා ගනිද්දි මේකේ තිත්ත ගතිය නැති වෙනවා වගේම කරවිල වල කොළ පාට ගතියත් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ කරවිල ටික හොඳට හොද්දට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ වහන්නේ නැතුව විනාඩි 15ක් විතර මේ කරවිල කෑලි ටික ලිපේ ඉදෙන්න ඕන. මේ හරියටම විනාඩි 15කට පස්සේ ඊට පස්සේ තවත් විනාඩි 10ක් විතර වහලා මේක ඉදෙන්න ඕන. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියාගන්න ඕනේ. ගින්දර අඩු කරලා තමයි තාච්චිය ලිපේ තියාගන්නේ. ඊට පස්සේ තාච්චිය රත් වීගෙන එනකොට අබ තේ හැන්දක් අපි ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ අබ රත් වෙලා පුපුරනකොට හැන්දක් ආධාරයෙන් අපි මේ අබ ටික හොඳට පොඩි කරගන්න ඕන. ඉතින් මේක අඩු ගින්දරේ කළු පාට වෙනකන් හොඳට පොඩි කරගන්න ඕන. ඊට පස්සේ විනාඩි 10ක් ගියාට පස්සේ මම කරවිලේ කෑරලා ඒකට තක්කාලි ගෙඩියක් කපලා එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් හැඳි ගා ගන්න. තක්කාලි වල තියෙන ඇඹුල් ගතිය කරවිලත් එක්ක හොඳට මිශ්‍ර වෙනවා එතකොට. ඊට පස්සේ තවත් විනාඩි 3ක් විතර මේක වහලා ලිපේ උයා ගන්න ඕන. ඊට පස්සේ අපි රම්පේ කරපිංචා ටිකක් මේකට එකතු කරගන්නවා. ඒකල හොඳින් හැඳි ගා ගන්න. ඊට පස්සේ කරවිල ව්‍යංජනය හොඳින් ඉදුණට පස්සේ අපි ඒකට පොඩි කරගත්ත අබ ටික එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කරවිලත් එක්ක මිශ්‍ර වෙන්න හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඇත්තට මේ අබ එකතු කරාට පස්සේ කරවිල ව්‍යංජනය ගොඩක් රසයි. ඉතින් මේ විදිහට හොඳින් අබ ටික කරවිලත් එක්ක මිශ්‍ර කරගන්න හැඳි ගාගෙන
ඉතින් මේ තියෙන්නේ මම උයාගත්ත කරවිල ව්‍යංජනය. ඇත්තට මේක ගොඩාක් රසයි. ඒ වගේම මේක තිත්ත රසයක් නැහැ. මම උයාගත්ත විදිහට තිත්ත නැති රසවත් කරවිල ව්‍යංජනයක් මේක. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න. මේ වගේම රසට තියෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හදලා මට කමෙන්ට් එකකුත් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාලා මගේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.